අයිබෝවන් සුබ දවසක් වේවා කියලා පිළිගන්න ඔබ සියලු දෙනාවම කැදැල්ල YouTube channel වෙත අද ඔයාලට අරගෙන ආවේ ලක්ෂ 25 සිට ලක්ෂ 5 දක්වා අඩු ඉඩම් හා නිවාස කිහිපයක්. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න කියා සිටිනවා. මොකද මෙම නිවාස හා ඉඩම් අතර ඔබගේ සීන නිවාහන හෝ ඉඩම තියෙන්න පුළුවන්. ඒ වගේම අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. හොඳයි එහෙනම් මෙම ඉඩම සමග නිවස තියෙන්නේ කන්තල නගරයට ආසන්නයේ. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 9.5යි. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම නිවසට තිබෙනවා. මෙම ඉඩමේ සිට ප්‍රධාන බස් පාරට කිලෝමීටරයක් වගේ දුරක් තමයි තියෙන්නේ. මෙම නිවසේ නිදන කාමර දෙකක්, සාලය, කුස්සිය, නාන කාමරය තමයි තියෙන්නේ. ඒ වගේම පිරිසිදු සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. මෙම නිවසේ මිල කියන්නේ ලක්ෂ 25යි. ඔයාලට මිල ගණන් සාකච්ඡා කර ගැනීමේ හැකියාවද තියෙනවා. හොඳයි. මම ඔයාලට නිවසේ අයිතිකරුගේ දුරකථන අංකය කියන්නම්. 076යි 069යි 27යි 12. ඔයාට පුළුවන් ඔහුට දුරකථන ඇමතුමක් දී වැඩි විස්තර දැනගන්න. මෙම ඉඩම තියෙන්නේ රන්න බට අතට ප්‍රදේශයේ. මෙම ඉඩමේ ප්‍රමාණය අක්කරයයි. මෙම ඉඩම වගා කටයුතු සඳහා ඉතාමත්ම වටිනා ඉඩමක්. ඉඩම වටේටම කම්බි ගසා තිබෙන්නේ. ඔයාලා වගාවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් දැම්ම මෙම අංකයට දුරකථන ඇමතුමක් ගන්න. 076යි 069යි 27යි 12. ඒ වගේම තමයි පිරිසිදු සින්නක්කර ඔප්පු තමයි තියෙන්නේ. මෙම ඉඩමේ මිල කියන්නේ ලක්ෂ 20යි. ඔයාලට මිල ගණන් සාකච්ඡා කර ගැනීමේ හැකියාවද තියෙනවා. හොඳයි එහෙනම්. මෙම ඉඩම සමග නිවස තියෙන්නේ රන්න නගරයට ආසන්නයේ. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 10යි. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම ඉඩමට තිබෙනවා. මෙම නිවසේ සිට ප්‍රධාන බස් පාරට කිලෝමීටරයක දුරක් තමයි තියෙන්නේ. මෙම නිවසේ නිදන කාමර දෙකක්, සාලය, කුස්සිය, නාන කාමරය තමයි තියෙන්නේ. ඒ වගේම මෙම නිවසේ ඔප්පු බලපත්‍ර ඔප්පු තමයි තියෙන්නේ. මෙම නිවසේ මිල කියන්නේ ලක්ෂ 23යි. මිල ගණන් සාකච්ඡා කර ගැනීමේ හැකියාවද තියෙනවා. මම ඔයාලට දුරකථන ඇමතුම කියන්නම්. 076යි 069යි 27යි 12. හොඳයි එහෙනම්. මෙම ඉඩම තියෙන්නේ විලත්ව ප්‍රදේශයේ. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 37යි. විදුලිය ඉඩම ආසන්නයටම ඇවිත් තියෙන්නේ. මෙම ඉඩමේ සිට ප්‍රධාන බස් පාරට මීටර් 500ක දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම මෙම ඉඩමේ පොල් ගස් 10ක් පමණ තිබෙනවා. පිරිසිදු සින්නක්කර ඔප්පු තිබෙන්නේ. මෙම ඉඩමේ මිල ලක්ෂ 18යි. මිල ගණන් සාකච්ඡා කර ගැනීමේ හැකියාවද තියෙනවා. හොඳයි. මම ඔයාලට දුරකථන ඇමතුම කියන්නම්. 076යි 051යි 56යි 75. හොඳයි එහෙනම්. මෙම ඉඩම සමග අඩක් නිම කළ නිවස තියෙන්නේ වීරකැටිය ප්‍රදේශයේ. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 10යි. මෙම ඉඩමේ සිට ප්‍රධාන බස් පාරට කිලෝමීටරයක දුරක් වගේ තමයි තියෙන්නේ. මෙම නිවසේ නිදන කාමර 3ක්, සාලය, කුස්සිය, නාන කාමරය සඳහා තමයි ගේ සාදා තියෙන්නේ. ඒ වගේම මෙම ඉඩමේ ඔප්පු බලපත්‍ර ඔප්පු තමයි තියෙන්නේ. මෙම ඉඩමේ මිල කියන්නේ ලක්ෂ 8යි. මම ඔයාලට දුරකථන ඇමතුම කියන්නම්. 076යි 069යි 27යි 12. ඒ වගේම තමයි මෙම ඉඩම සමග නිවස තියෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ. මෙම ඉඩමේ ප්‍රමාණය අක්කරයයි. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම ඉඩමට තිබෙනවා. මෙම ඉඩමේ සිට ප්‍රධාන බස් පාරට කිලෝමීටර 1.5ක දුරක් තමයි තියෙන්නේ. දැනටමත් වගා කටයුතු තමයි කරන් යන්නේ. ඒ වගේම කුඩා නිවසක් තමයි තියෙන්නේ. මෙම නිවසේ ඔප්පු බලපත්‍ර ඔප්පු තමයි තියෙන්නේ. මෙම නිවසේ මිල කියන්නේ ලක්ෂ 5මාරයි. ඉතාමත්ම අඩු මුදලකට තමයි කියන්නේ. මම දුරකථන ඇමතුම කියන්නම්. 074යි 13යි 37යි 252. ඒ වගේම තමයි මෙම ඉඩම සමග නිවස තියෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ. මෙම ඉඩමේ ප්‍රමාණයත් අක්කරයයි. මෙම ඉඩමේ සිට ප්‍රධාන බස් පාරට කිලෝමීටරයක දුරක් තමයි තියෙන්නේ. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම නිවසට තියෙනවා. මෙම නිවසේ නිදන කාමර දෙකක්, සාලය, කුස්සිය තමයි තියෙන්නේ.
මෙම ඉඩමත් වගා කටයුතු සඳහා ඉතාමත්ම වටිනා ඉඩමක්. මෙම ඉඩමේ වටිනාකම කියන්නේ ලක්ෂ 10යි. මෙම ඉඩමෙත් බලපත්‍ර ඔප්පු තමයි තියෙන්නේ. මම ඔයාලට දුරකථන අංකය කියන්නම් වැඩි විස්තර දැනගන්න. 077යි 46යි 24යි 524. ඔයාලට පුළුවන් ඔහුට දුරකථන ඇමතුමක් දී මේ ඉඩමේ වැඩි විස්තර දැනගන්න. හොඳයි එහෙනම් මෙම ඉඩම තියෙන්නේ ගිරිඋල්ල කුලියාපිටිය පාරට ආසන්නින් තමයි. සුන්දර වෙල්යායකට මුහුණලා තමයි මෙම ඉඩම තියෙන්නේ. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 15යි. මෙම ඉඩමේ සිට දමදෙණිය නගරයට කිලෝමීටර් 5ක්ද කොළඹ මීගමුව ප්‍රධාන පාරට කිලෝමීටර් 3.5ක්ද වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම පිරිසිදු සින්නක්කර ඔප්පු. මෙම පර්චස් 15 මාරේ මිල කියන්නේ ලක්ෂ 4.5යි. ඉතාමත් මුදල් හදිස්සිය සඳහා තමයි මෙම ඉඩම විකිණීමට තියෙන්නේ. හොඳයි මම ඔයාලට වැඩි විස්තර දැනගන්න දුරකථන ඇමතුම කියන්නම්. 076යි 153යි 66යි 44. ඒ වගේම 076යි 494යි 83යි 31. හොඳයි එහෙනම් මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදීත් මුණ ගැහෙමු. ඔයාලා තවමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කර අපට සහයෝගයක් ලබා දෙන්න. මේ වගේම අඩු මුදලට ඉඩම් හා නිවාස විශාල ප්‍රමාණයක් අප සතුව තව තිබෙනවා. එම නිසා අපිව subscribe කරන්න අමතක කරන්නත් එපා. අපිව like කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදීත් මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.